පලිඟු මාලය. අදත් කතාවට යන්න කලින් ආදරෙන් ඉල්ලනවා අපේ channel එක subscribe කරලා bell icon එක click කරන්න. අද කිඳුරුලන්තෙට විශේෂ දවසක්. මොකද අද තමයි කිඳුරුලන්තේ මීළඟ කුමාරිකාව තෝරන්නේ. ඉතින් හැමෝම එකතු වෙලා කිඳුරුලන්තේ ඉන්න වැඩිහිටි කිඳුරු කුමාරිකාවට ගියා. මේ වැඩිහිටි කිඳුරු කුමාරිකාව මෙතන ඉන්න කිඳුරු කුමාරිකාවන් අතරින් විශේෂම කෙනා තෝරලා එයාට පළඟු මාලය තෑගි දෙනවා. රතු කිඳුරි හොඳින් මතක තියාගන්න මේ මාලය අපේ පැවැත්මට ගොඩක් වැදගත්. මේ මාලය ඔයාගේ ඇඟේ කොටසක් කියලා හිතාගන්න. කවදාකවත් මේක නැති කරගන්න නම් එපා. එහෙම වුණොත් අපේ කිඳුරුලන්තය ගොඩාක් ලොකු අනතුරක වැටෙනවා. ඔයාට ලොකු වගකීමක් තමයි පැවරිලා තියෙන්නේ. තේරුණාද රතු කිඳුරි? ඉතින් රතු කිඳුරි තමයි පළඟුවේ උරුමකාරයා වුණේ. ඒ වගේම එයාට ගොඩක් ලොකු වගකීමකුත් පැවරුණා. ටික කලක් ගෙවිලා ගියා. රතු කිඳුරි ඔයා එන්නේ නැද්ද වෙරළට යන්න? අන්න කිඳුරුලන්තේ හැමෝම වෙරළට යනවා. කිඳුරුලන්තේ ගොඩාක් අය වෙරළට යද්දී රතු කිඳුරි විතරක් අඬා හිටියා. එයාට වෙරළට යන්න විදිහක් නැති නිසා. මොකද පළඟු මාලය අරගෙන වෙරළට යන්න විදිහක් නැහැ. ඒක ගලවලා තියන්නත් හොඳ නැහැනේ. ඒත් කොහොම හරි වැඩිහිටි කිඳුරන්ට හොරෙන් රතු කිඳුරි වෙරළට යනවා කියලා හිතුවා. එයා යාළුවොත් එක්ක එකතු වෙලා හොරෙන් වෙරළට ගියා. මොකද අද ලස්සනට හඳ පායන දවසනේ. ඉතින් එයාට හඳ දිහා බලාගෙන ඉන්න ගොඩක් ආස හිතුණා. ඒක නිසා වෙරළට ගිහිල්ලා මුලින්ම කළේ එතන තිබ්බ ගල් තලාවක් උඩ වාඩි වුණා. ඊට පස්සේ හඳ දිහා බලාගෙන හිටියා. බලන්නකෝ අද හඳ හරිම ලස්සනයි. ලස්සන දවසක්. මට තව පොඩ්ඩෙන් හඳ බලන්නත් එන්න බැරි වෙනවනේ. ඒකනේ මම කිව්වේ. හරි ඔයාලා දෙන්නේ නම් හඳ බලලා ඉන්නකෝ. මම යනවා එහා පැත්තට. මගේ යාළුවෝ ටික ඔක්කොම එහා පැත්තට ඇවිල්ලා. ඉතින් කිඳුරු කුමරා එතනින් ගියාට පස්සේ කුමරියෝ දෙන්න හඳ දිහා බල වටපිටාවේ ලස්සන බල කතා කර හිටියා. පළඟු මාලය වතුරෙන් උඩට ගෙන ආපු නිසා වතුරේ තිබ්බ සමතුලිතභාවය බිඳිලා එකපාරට මුහුද රළු වෙන්න පටන් ගත්තා. ජල කුණාටුවක් වගේම මුහුදු රැලි වේගයෙන් ගොඩ බිමට ආවා. මොකද වෙන්නේ? යන් කිඳුරේ ඉක්මනට යන් අපි මුහුදට යන්. බය වෙච්ච දිය කිඳුරියෝ ටික නැවත මුහුද යටට ගියා. අනේ මේ එකපාරටම මොකද උනේ? කොහොමද මුහුද රළු උනේ? අනේ මටත් හිතා ගන්න බෑ. කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑනේ. රතු කිඳුරිය කොහොයාගේ පළඟු මාලය? රතු කිඳුරිය ගෙල අත ගාලා බැලුවා. ඒ වෙලාවේ තමයි එයා දැනගත්තේ පළඟු මාලය නැති වෙලා කියලා. ඊට පස්සේ එයා දුකෙන් අඬන්න පටන් ගත්තා. රතු කිඳුරි අඬන්න එපා. මම යාළුවොත් එක්ක ගිහිල්ලා පළඟු මාලය තියෙනවද කියලා බලාගෙන එන්නම්. ඔයා ඔහොම ඉන්න. කොහොම හරි දිය කිඳුරා උඩට පීනලා ගියා පළඟු මාලය හොයන්න. රතු කිඳුරි අඬන්න පටන් ගත්තා. එයාට ගොඩක් දුක හිතුණා. මොකද එයාට පැවරුණු රාජකාරිය හරියට කරගන්න බැරි වෙච්ච නිසා. එයා එයාගේ යාළුවත් එක්ක ආයෙ වෙරළට යන්න තීරණය කළා. ඒ පළඟු මාලය හොයාගන්න. ඒත් හිතාගන්නවත් බැරි විදිහට රතු දිය කිඳුරියට පීනන්න බැරි වුණා. එයා වෙරළේ තියෙන ගල උඩට වෙලා වැතිරිලා අඬා හිටියා. මොකද එයාට පීන ගන්නත් බැරි වුණා. එයාගේ පළඟු මාලයක් නැති වුණානේ. මේ අතරේ රතු කිඳුරිය දැක්ක ඩෝල්ෆින් මාලයක් වගේ දෙයක් කටේ තියාගෙන එහාට මෙහාට පීනනවා. කිඳුරිය අඳුරගත්තා ඒ තියෙන්නේ නැති වුණු පළඟු මාලය තමයි කියලා. අනේ මගේ පළඟු මාලය. චූටි ඩෝල්ෆින් මම ඔයාලට කොහොම ස්තුති කරන්නද මන්ද? ඔයාට ගොඩක් ස්තුතියි මේ මාලය හොයලා දුන්නට. ඉතින් ඩෝල්ෆින් කිඳුරියට මාලය දුන්නා. කිඳුරිය යාළුවොත් එක්ක ආයි වතුර යටට ගියා. ඉතින් කිඳුරිය හිතාගත්තා තමන්ට පැවරිච්ච වගකීම හරියටම ඉටු කරන්න ඕනි කියලා. ඒක තමන්ගේ යුතුකමක් කියලා. ඉතින් පුංචි දුවේ පුතේ ඔයාලත් ඔයාලට පැවරිච්ච වගකීම හරියටම ඉටු කරන්න මතක තියාගන්න. අද කතාව ඉවරයි. ඔයාලට සුබ දවසක්.